වර්ධනයේ පරිණාමයේ දෘෂ්ටි කෝණයෙන් බලන විට අපි කිව්වා සාම්ප්‍රදායික අවධිය ඒ වගේම නූතන අවධිය හා මේ පශ්චාත් නූතන අවධිය. එහෙම නැත්නම් පූර්ව නූතන අවධිය, නූතන අවධිය හා පශ්චාත් නූතන අවධිය මේ අවධි තුන. ඒකට මේ අද අපි වෙනකොට අපි මේ නූතන මේ පශ්චාත් නූතන අවධිය තුල අපි ජීවත් වෙමින් පවතිනවා. එතකොට මේ තුලදී ඉතාමත් වැදගත් වෙනවා අද මේ මාධ්‍ය වර්ධනය අද ඇවිල්ලා තියෙන තත්ත්වය ඉතාමත්ම අර්බුදාත්මක, ඒ වගේම බොහොම කලබලකාරී, ඒ වගේම කිසිම පිළිවෙලක් නැති ආරාජික, අවිනිශ්චිත, අපැහැදිලි තත්ත්වයකට අද මනුස්ස වර්ගය ගමිලා තියෙනවා. මේ මාධ්‍ය පරිණාමයේ දෘෂ්ටි කෝණය අනුව බලනකොට වශයෙන්ම කියන්නේ විශාල ආරාජිකත්වයක් ඇතිලා තියෙනවා මේ මාධ්‍යක හා සංකේත අවකාශය ඇතුලේ. ඒතර මේක යම් කිසි ආකාරයකට මේක ඉදිරි වර්ධනය කුමන දිශාවකට සිදු වෙන්න පුළුවන්ද කියන එකට වැදගත් වෙනවා. අපි දන්නවා මේට අවුරුදු 3000කට කලින් මනුස්ස වර්ගයා ජීවත් වුණේ යම් කිසි තොරතුරු ආධිපත්‍ය, මාධ්‍ය ආධිපත්‍ය, රාජමාලිගාවල, ඒ වගේම දේවස්ථානවල ඉන්වෙලා තිබිච්ච යුගය. ඒ යුගය බිඳ වැටුණා. ඒ බිඳ වැටීමත් එක්ක මනුස්ස වර්ගයාට යම් කිසි ආකාරයකින් ලිවීමේ තාක්ෂණය මනුස්ස වර්ගයාට උරුම වෙන්න පටන් ගන්නවා. සිනම අර රාජමාලිගාවලින් සහ දේවස්ථානවලින් ඔක්කොට ගිහිල්ලා ඒක පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව වුණේ අත් වශයෙන් මුද්‍රණ යන්ත්‍රයේ විහිමත් එක්කම පුළුල් විදියට මුද්‍රණය කරන්න පටන් ගන්නවා පොතපත, පුවත්පත් සංග්‍රහ ආදිය. ඒකත් එක්ක මෙතෙක්කල් සීමිත වෙලා තිබිච්ච පාඨනේ හැකියාව විශාල විදියට ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. ඒකත් තවත් විප්ලවයක් බවට පත් වෙනවා මාධ්‍ය සංනිවේදන ඉතිහාසයේ. මේ විප්ලව දෙකම මගින් එක පැත්තකින් ලිවීමේ විප්ලවය ආරම්භ වීම, ඒ කියන්නේ ලේඛනයේ විප්ලවය ආරම්භ වීම, අනිත් පැත්තෙන් කියවීමේ පුළුල් කියවීමේ පාඨනයේ විප්ලවය ආරම්භ වීම, මේ දෙකම විශාල විදියට මානව සමාජයේ දැවැන්ත පරිවර්තන රාශියකට මුහුණ දුන්නා. සමහර අධිරාජ්‍යයන් බිඳ වැටුණා, ශිෂ්ටාචාර වෙනස් වුණා, ඒ වගේම ආගමික යුද්ධ ඇති වුණා. ආදී මේ විවිධ දේවල් වර්ධනය, විද්‍යාව වර්ධනය වුණා, තාක්ෂණය, සාහිත්‍ය වර්ධනය වුණා ආදී සිද්ධ වුණා. දැන් අපි මූලපාල තියෙන ඇත්ත වශයෙන්ම මාධ්‍ය සංනිවේදන පරිණාමයේ තුන්වෙනි අවස්ථාවට ඒක තමයි මේ සමාජ මාධ්‍යයන්ගේ අවධිය. සමාජ මාධ්‍යයන්ගේ යුගය, ඩිජිටල් යුගය, සංඛ්‍යාංක යුගය, මාධ්‍ය ඒකාග්‍රතා යුගය, ඒ කියන්නේ කන්වර්ජන්ට් මීඩියා යුගය. මේ යුගයේ දැන් විවල දශක 3ක් විතර වෙනවා. ඒ දශක 3 තුළ දැන් ඇතුළමින් පවතින මේ වෙනස්කම් මගින් කුමන ආකාරයේ මනුස්සත්වයේ පැවැත්මට, සමාජයේ පැවැත්මට, රාජ්‍යයේ පැවැත්මට කුමන ආකාරයේ අභියෝගයක් එල්ල කරයිද කියන එක පිළිබඳව තක්සේරු කිරීම තවම ප්‍රමාද තවම වේලාසන වැඩි. මොකද දශක දෙකක තුනක විතර කාලයක් මේක වර්ධනය වුණේ. මේ දැන්ට මේ ඵල විපාක දැන් අපිට අත්වෙමින් පවතිනවා. මේ ඵල විපාක, මේ ප්‍රතිඵල තව දශකයක් දෙකක් යනකොට මේක කුමන ආකාරයට අපේ සමාජ විවිධ ක්ෂේත්‍රවලට බලපායිද? අධ්‍යාපනයට, සදාචාරයට, දරුවන්ට, එහෙම නැත්නම් දේශපාලනයට, රාජ්‍ය පාලනයට, මිනිසුන්ගේ සමාජ නියාමනයට බලපායිද කියන එක මේ ඉදිරි වර්ධනයක තීරණය වෙන්න පුළුවන්. ඒ හින්දා ඉදිරියේදී සමහරට මේ එක පැත්ත. නමුත් අනිත් පැත්තේ මේ නව මාධ්‍යයන්ගේ මේ දැවැන්ත වර්ධනය නිසා අපි කිව්වා මෙතෙක්කල් නොසිතූ අති විශාල මිනිසුන්, ජනතාවන් ප්‍රමාණයක් මේ මාධ්‍ය අවකාශයට ඇතුල් වෙනවා. ඒ හින්දා ඔවුන් අද සියලුම දේවල්, සියලුම පෘථිවියේ ඉන්න සියලුම හැම පුරවැසියෙන්ම විභවාත්මකව මාධ්‍යවේදී බවට පත් වීම හැකියාව තියෙන මේ නව තාක්ෂණික මේ ගැජට් එහෙම නැත්නම් මේවලම් පද්ධතිය නිසා. ඒක නිසා මාධ්‍ය ගුණාත්මක භාවය පහතට ගියා. මාධ්‍ය වෘත්තීය භාවය පහතට ගියා. ඒකත් හින්දා මාධ්‍ය ප්‍රබුද්ධත්වය සදාචාරීය පදනම බිඳ වැටුණා. මාධ්‍ය නෛතික රාමු ඉදිරියට ගියා. මේ සියල්ලම සිදුවීම තුළ මානව සමාජය තුළ යම්කිසි ආකාරයක දෘෂ්ටිමය, අදහස්මය, ඥානමය අර්බුදයක් එන ඇතිලා තියෙනවා. ඒක ජීවනාර්ථය පිළිබඳ අර්බුදයකටද මුහුණ පාලා තියෙනවා. ඒක පැත්ත. හැබැයි මේ தത്വයට විකල්පයක් විදියට අද වර්ධනය වෙමින් පවතින මම හිතන්නේ යම්කිසි ආකාරයක නව ප්‍රවණතාවයක් මාධ්‍යයේ හා සංනිවේදනයේ පරිණාමය. ඒක තමයි අපි කියන්නේ ජාලේශ්වරය. එහෙම නැත්නම් නෙටෝක්‍රැටිසම්. ඒ කියන්නේ ජාලේශ්වරවාදී. ඒ කියන්නේ ජාලේශ්වරය කියලා කියන්නේ අන්තර්ජාලයේ විවිධ වේදිකා මෙහෙවන ඒවා හිමිකාරීත්වය මගින් කෝටි සංඛ්‍යාත පෘථිවි වාසීන්ගේ මානසික අවධානය
නිරතුරුවම අත්පත් කර ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් යෙදී සිටිනවා. ඒක තුල උන් ඒක යාන්ත්‍රණයක් විදිහට පාවිච්චි කරමින් දැවැන්ත අවකාශයක් නිර්මාණය කරලා තිනවා. අර පහුගිය අවුරුදු 500 තුර ධනේශ්වරය නිර්මාණය කරපු අවකාශයට වඩා කාර්යක්ෂම ඍජු ඒ වගේම වඩාත්ම ප්‍රතිඵලදායක සහ ඒ වගේම මිනිසුන්ට නොදැනෙන ආකාරයේ අවකාශයක් නිර්මාණය. ඒක තමයි ජාලේශ්වර අවකාශය. එහෙම නැත්නම් ජාල තන්ත්‍රවාදී මාධ්‍ය සංනිවේදන අවකාශය. මේ ජාල තන්ත්‍රවාදී මාධ්‍ය සංනිවේදන අවකාශය තුල අද අපේ පෘථිවි වාසීන්ගෙන් අපි විදියට මේ වෙනකොට 65%කට වැඩි ප්‍රමාණයක් මේකට සම්බන්ධ වෙනවා. එන්නෙන් මේ ප්‍රමාණය වැඩි වෙනවා අත්වාසයෙන්. ඒකත් එක්කම විශාල විදිහට මේ ජාලේශ්වර මාධ්‍ය සංනිවේදනය කියන එක වර්ධනය වෙනවා. එතකොට ඒක පාලනය කරන්නේ ජාලේශ්වරය කියන අර ධනේශ්වරය වගේම සීමිත පන්තියක් විසින්. එතකොට ධනේශ්වරයේ යුගය දැන් අවසාන වේගෙට පවතිනවා. ධනේශ්වරයේ යුගය තමයි බිහි වුණේ පුවත්පත, ගුවන්විදුලිය, රූපවාහිනිය. දැන් පුවත්පතේ ගුවන්විදුලියේ රූපවාහිනිය යුගය අවසానයි. ඒක නිමවටපත් වෙලා අවසానයි. දැන් අත් වශයෙන්ම ලැබමින් පවතින ආගමන වෙමින් පවතින අන්තර්ජාලයේ යුගය, ජාලේශ්වර සංනිවේදනයේ යුගය, ජාලේශ්වර මාධ්‍ය යුගය. ඒතර ජාලේශ්වරය විසින් මුළු පෘථිවි වාසී සියලුම දෙනාම ඒකීය සමස්තයක් විදිහට ජාලවලට ගොනු කරගන්නවා. ජාල මත ඔවුන්ගේ මානසික සමාජ තියෙන හැඟීම් භාවමය අවකාශය එමෙ භාවමය අවධානය නිරන්තරවම පවත්වාගෙන යමින් පවතිනවා. මේක තුල වුන් දැවැන්ත ප්‍රාග්ධනයක් ප්‍රති උත්පාදනය කරනවා අත්වාසයෙන්. ඒකින්ද මේක අර තත්ත්ව ධනේශ්‍රය වගේ තත්ත්ව යථාර්ථවාදී කර්මාන්තමය කෘෂි කර්මාන්ත හා කාර්මික ලෝක සන්දර්භයක් තුල නිර්මාණය කරනට වඩා මේගොල්ලෝ නිර්මාණය කරන ජාලේශ්වරය විසින් ප්‍රත්‍යාසන්න එහෙම නැත්නම් වර්චුවල් එහෙම නැත්නම් සයිබර් අවකාශයක් ඇතුළේ නිර්මාණය වෙනවා. ඉතින්දී මිනිසුන්ගේ කායික ශ්‍රමයට වඩා වැදගත් වෙන්නේ මානසික ශ්‍රමය, මානසික අවධානය. මේකත් එක තමයි මේගොල්ලෝ දිනතරම කටයුතු කරන්නේ. එහෙනම් මේක නව යුගයක් මනුස්ස වර්ගයේ පරිණාමයේ මේක තමයි අනාගත අපි දකින විදිහට අනාගත සංනිවේදන මාධ්‍ය පරිණාමයේ ඊළඟ ස්ටෙප් එක නැත්නම් ඊළඟ පියවර වෙන්නේ. මේකට ගියොත් ඇත්ත වශයෙන්ම මනුස්ස වර්ගයේ අවසානයක්. මනුස්ස වර්ගයේ නිදහස දැන් ධනේශ්වර යුගයේදී අපි සලකපු ලිබරල් වාදී වටිනාකම්, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්, වෙනත් සමාජ වටිනාකම්, මානවවාදී වටිනාකම් මේ සියල්ලම අද මේ ජාලේශ්වර යුගයේදී සම්පූර්ණයෙන්ම නැති වී යන්න පුළුවන් ඇත්තවශයෙන්ම. ඒකට ජාලේශ්වරය මිනිස්සුන් පාලනය කරන්නේ ආධ්‍යාත්මික මතවාදී පරිපාලනමය එහෙම නැත්නම් යම්කිසි ආකාරයක දඬුවම් දීමේ උසාවි ආදී ව්‍යවස්ථාදායක අධිකරණ ආදී ක්‍රියාමාර්ග වලින් බැහැරව තාක්ෂණික ක්‍රම වලින් අත්වශයෙන් උදාහරණයක් විදිහට කියනවා නම් ජාලේශ්වර යුගයේදී යම්කිසි ජාලේශ්වර සමාජ ජීවත් වන ජාලේශ්වර පුරවැසියෙක් නැත්නම් වැසියෙක් ඔහු යම්කිසි අපගමනාත්මක දෙයක් යම්කිසි නොහොබිනා දෙයක් කළොත් ඇත්ත වශයෙන්ම කල යුත්තේ ඔහුට දඬුවම් දීමවත් දඬුවම් දීම කියන්නේ ඔහුට ඒක තේරුම් කර දීමවත් ඒක පැහැදිලි කර දීමවත් එහෙම නැත්නම් පුනරුත්ථාපනය කිරීමවත් නෙවෙයි අර ධනේශ්වර යුගයේදී වගේ කල යුත්තේ ඔහු සිස්ටම් එකෙන් එහෙම නැත්නම් පද්ධතියෙන් ඉවත් කරනවා. පද්ධතියෙන් ඉවත් කළාට පස්සේ ඔහුට ඔහුගේ කිසිම දෛනික කටයුත්තක් කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. මොකද සියල්ලම ජාලගත වෙලා තියෙන්නේ. ගෝලීය වශයෙන්ම සියල්ල ජාලගත වෙලා තියෙන්නේ. සියල්ලම චිපීකරණයට ලක් වෙලා තියෙන්නේ. චිපිසේෂන් කොහොමද චිපීකරණයට ලක් වෙලා තියෙන්නේ. ඒකින්ද ඔහුගේ සිස්ටම් ඉවත් කළාට පස්සේ ඔහුට කිසිම දෛනික කටයුත්තක් කරගැනීමේ අවස්ථාවක් නැති වෙනවා. ඒකින්ද මේක සම්පූර්ණයෙන්ම මේ යන ප්‍රවණතාවය ඉස්සරහට ගියොත් මාධ්‍ය සංනිවේදන ආර්ථික දේශපාලන හා සංස්කෘතික මේ සමස්ත ව්‍යුහයම මම හිතන්නේ සර්වාධිකාරී විදියට හා සර්ව බහුමික විදියට ඒකාධිකාරීගත වෙනවා. එහෙනම් අපි කියන්නේ අර ග්ලෝබල් කන්සන්ට්‍රේෂන් කැම්ප් එකක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අර ඉතිහාසයේ වචනෙන් කියනනම් අර වැඩවසම්වාදී යුගයේ තිබිච්ච කිසිම නිදහසක් නැති මේ යම්කිසි එක මධ්‍යස්ථානයකින් පාලනය වන ව්‍යුහයක් බවට පරිවර්තනය වෙනවා. ඒතකොට එතෙන්ට යාමේ ප්‍රවණතාවය දැන්ට පැහැදිලි විදිහටම මේ නව තාක්ෂණික වර්ධනයන් AI තාක්ෂණය ආදී මේ සංඛ්‍යාංක තාක්ෂණයේ වර්ධනයත් එක්කම අපිට පේන්න තියෙනවා. නමුත් මේක එහෙමම යයි කියලා කියන්න අපහසුයි.
නමුත් ඒකට යාමේ ප්‍රවණතාවය තියෙනවා. අපි එහෙම නොවිය යුතුයි කියන එකයි අපේ අදහස. මීට එරෙහිව මොකද ඒ තත්ත්වයට ගියොත් මනුස්සත්වය නැති වෙලා යනවා. මිනිස්සයන් නැති වෙලා යනවා. හෝමෝ සේපියන් නැති වෙලා යනවා. ඊට පස්සෙම ඔහු තාක්ෂණික ව්‍යුහයක් බවට තාක්ෂණික පුද්ගලයෙක් බවට පත් වෙනවා. එහෙනම් මේකට විකල්ප යම්කිසි ප්‍රවණතාවයක් ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. විකල්ප මානව සමාජයේ මාධ්‍ය පරිණාමයේ විකල්ප ධාරාවක් වර්ධනය වෙන්න අවශ්‍යයි. ඒක ඇවිල්ලා ඇත්ත වශයෙන්ම මානවවාදයේ මත පදනම් වෙච්ච බහු ශිෂ්ටාචාරික බහු මානීය එහෙම නැත්නම් අපි කියන්නේ බහු ද්‍රවික ව්‍යුහයක් විය යුතුයි. ඒ කියන්නේ සියලුම මිනිස්සුන්ට සියලුම ජන වර්ග වලට සියලුම සමාජ ස්තර වලට තමන්ගේ ලැබියාවන් තමන්ගේ සංස්කෘතික වටිනාකම් තමන්ගේ දේවල් යථාර්ථයක් බවට ඒක රියලයිස් කර ගැනීමට අවශ්‍ය කරන අවකාශයක් බවට මේකපත් වෙන්න අවශ්‍යයි. ඒක සහතික කරන්න අවශ්‍යයි. අන්න ඒ මෙන්න මේ ප්‍රවණතා දෙක අතර තමයි මම හිතන්නේ අනාගත මානව සමාජ පරිණාමයේ ඉරණම අදාළව.